සිතට සුවය ආචාර්ය ගරු තිලකසිරි ප්‍රනාන්දු පැතුනි පියතුමා. හිතෝපදේශයෙන් සිතට සුවය. කුරුල්ලා බලා සිටියදීම දැල දැමීමෙන් වැඩක් නැත. ඔබට කුරුල්ලෙකු අල්ලගන්න ඕන වෙනකොට කුරුල්ල බලන් ඉද්දිම උගුලක් අටවන්න දැලක් එලන්න ගියොත් කුරුල්ලට තේරෙනවා මේ කරන්නේ Tamanට විපතක් කියලා. අපි හැමෝම විපතක් සිද්ධ වෙන්න පෙර විපතින් බේරෙන්න හරි කැමති, හරි ආසයි. ඒක තමයි අපේ උවමනාව. මේක සතෙකුටත් එහෙමයි. කවුද තමන්ව මරණවට බය? කවුද තමන්ට පහර දෙනවට බය නැතුව ඉන්නේ? සමහර අය ඉන්නවා මට පහර දුන්නට මම කමක් නැහැ, බයක් නැහැ කියලා ඉදිරියට ඇවිදින්න සමහර විට ඒ මෝඩ ක්‍රියාවක් බව පසුව තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා. අපි කිසියම් උපායශීලී දෙයක් කරද්දී හැමතිස්සෙම රහසිගතව කරන්නේ ඇයි? ඒ උපාය අනිත් අය දැනගනී කියන දැනගත්තට පස්සේ සිදුවෙන ආනිසංසත් එක්ක කල්පනා කරලයි. අන්න ඒ හින්දායි කුරුල්ලෙකුව එහෙම නැත්නම් වෙනස් සතෙකුව හරි අල්ලගන්න උත්සාහ කරනවා නම් අපි හුඟක් උපායශීලී වෙන්නේ. ජීවිතේ අපිත් අනිත් අයව අල්ලන්න උත්සාහ කරනවා, හොඳින් හෝ නරකින්. සමහර අය ඉන්නවා අනිත් අයගේ ජීවිතවලට එබිකම් කරලා බලනවා, අනිත් අයගේ ජීවිත උදුරා ගන්න උත්සාහ කරනවා, අනිත් අයගේ ජීවිත කොපි කරනවා. මේ හැම එකකින්ම සිද්ධ වෙන්නේ තමන්ගේ පෞරුෂය පිරිහෙන එක විතරයි. අපි හැමෝටම ආවේනික වෙච්ච ගතිගුණ ටිකක් තියෙනවා, පෞරුෂ ලක්ෂණ ටිකක් තියෙනවා. මේ හැම එකක්ම තමන් විසින් ආරක්ෂා කරගන්නට අපි තමන්ගේ ජීවිතයේ ආත්ම ආරක්ෂාව කියන දේ හදා ගන්නවා. අන්න ඒ නිසා අපි මතක තියාගමු කුරුල්ලා බලා සිටියදීම දැල දැමීමෙන් වැඩක් නැහැ කියලා. ජේසු පිහිටයි.